ආයිබෝවන් හැමෝටම අද ට්‍රැවල් මි සුරංග ඔබව රැගෙන යන්නේ නිකම්ම සංචාරයක් නෙමෙයි. ජීවිතයට අලුත් අත්දැකීමක් අලුත් හැඟීමක් එකතු කරන ගමනක්. අපි ඇවිත් ඉන්නේ සොබහදාමේ ආශ්චර්ය පිරුණු බලංගොඩ වෙලිහුල්වය ප්‍රදේශයට. මෙහෙට ආපු ගමන්ම දැනුනේ පුදුමාකාර නිදහසක්. මේ සීතල මීදුම නිමක් නැති තේ වතු යායවල් සොබහදාමේ නිහඬ බව මේ හැමදේම මගේ හිතට අමුතු සාමයක් ගෙන දෙනවා. හැබැයි මේ ගමන ලේසි එකක් නෙවෙයි. නම්පීරියල් වතු යායේ දුෂ්කර වංගු සහිත පාරවල් බේකස්බෙන් පසු කරමින් අපිට ඉහළට යන්න වෙනවා. මේ හැම අභියෝගයක්ම අපිට ජීවිතයේ අභියෝග ජය ගන්න උගන්වන පාඩමක් වගේ. අපේ අවසාන ඉලක්කය වලාකුළු අතර සැඟවුණු නැග්‍රෙට්. එහි යන ගමනේදී අපිට හමු වෙන හැම දර්ශනයක්ම හැම අත්දැකීමක්ම අපේ ජීවිතයට අලුත් අර්ථයක් එකතු කරනවා. එන්න මාත් එක්ක මේ සොබහදාමේ නිදහස මිද ගන්න. ට්‍රැවල් මි සුරංග අද ඔබව රැගෙන යනවා ජීවිතයට අලුත් අත්දැකීම් සොයාගෙන නම්පීරියල් වල ඉහළම කෙළවරට. අපි නම්පිරිය පාරේ කිලෝමීටර් එකමාරක් විතර ආවට පස්සේ හම්බ වෙනවා හිරිකටුවේ නාන්න යන්න පුළුවන් තැනක්. මෙන්න මෙතන තියෙන පාකින් එක. මේ පාකින් එකෙන් ඇතුළට අන්න අතරින් පාරේ ඇතුළට ගියාට පස්සේ හිරිකටුවේ ඔයගලන්ට නා ගන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. මෙතන මේ කඩේ එහෙම අතර මෙතන ලොකු පාකින් එකක් තියෙනවා. ඕන බස් එකක් නවත්තන්න පුළුවන්. හරි ලස්සන තැනක්. මෙතනින් ගියාට පස්සේ හම්බ වෙන හිරිකටුවේ තියෙන නාන්න තියෙන තැන. ඉතින් අපි අද දැන් නාන්න යන්නේ මෙහෙම ඉස්සරහට යනවා. ටිකට් නැතුව යන්න පුළුවන් බේකස්බෙන් බලන්න. එහෙනම් අපි ඉස්සරහට යමු. හරි හීතලයි. දේශගුණේ වෙනස් වෙනවා. අපිට තාම කාපට් පාර හම්බුනේ නෑ. කාපට් දාලා තිනකොට පාරේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා කොතන ඉඳන්ද කාපට් දාලා පාර හදලා තියෙන්නේ කියලා. අපිට නම්පීරියල් යනකොට හම්බ වෙන පළවෙනි පාලම මේ පාලමත් එක්කම පොඩි දියැලක් තියෙනවා. ඈතින් පේනවා ඇති පොඩි දියැලක් තියෙනවා. මේක වැස්ස කාලේ නම් ඉතින් වතුර ගොඩක් තියෙනවා. දැන් නම් ඉතින් වතුර නෑ. මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා ඒක මේ පැත්තෙන් බලාගෙන යනවා. ඉතින් මේ දියැල බලන්න ඕන නම් ටිකක් වැස්ස තියෙන කාලේ අපි ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් ඉදෝර කාලේ. ඉතින් අපි ඉස්සරහට යමු. තව පැහැදිලිව අපිට දකින්න ලැබෙන දියැලි මොනවද තියෙන්නේ කියලා. නම්පීරියල් කියන්නේ ඇත්තටම දියැලි සාමාන්‍ය 5-6ක් බලන්න පුළුවන් පාරක්. ඒ කියන්නේ නම්පීරියල් උඩහටම යනකොට දියැලි 5-6ක් බලන්න පුළුවන්. මේ හරිය තියෙන්නේ ටිකක් ෆයිනස් වගාව. අපි නැවැත්තේ තවත් දියැලක් ගාව. එතකොට අපිට දෙවෙනියට හම්බුන දියැල තමයි මේ දියැල. මේ දියැල ඇත්තට මීට වඩා වතුර තියෙනවා. අපි මීට වඩා වතුර දින කාලෙක ඇවිල්ලක් තියෙනවා. මේ වීඩියෝ එක බලන්න ඕන නම් අපේ YouTube channel එකේ මීට කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා නම්පීරියල් එකේ පළවෙනි කොටසේ මේ දියැල ලස්සනට වතුර ගලා යන දර්ශන තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න. අද නම් ගොඩක් වතුර අඩුයි. සෑහෙන වතුර අඩුයි. එදා නම් වතුර ගොඩක් තිබුණා නේද? ඉතින් දියැල ටිකක් හිඳිලා තියෙන්නේ. ඔව් සම්පූර්ණයෙන්ම වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් පල්ලහැත් මේ දියැල තියෙනවා ලස්සනට. මේ දියැලේ වීඩියෝ එකත් මේකේ බලන්න පුළුවන්. ඔයගලන්ට ගිහින් නම්පීරියල් පළවෙනි වීඩියෝ එකේ තියෙනවා. නම්පීරියල් කියන්නේ ලංකාවේ තියෙන ලස්සන පාරක්. ඒකේ ගියාම හම්බ වෙන ලස්සන වංගුව තමයි බේකස්බෙන් කියන්නේ. ඉතින්
හැමෝටම කියන්න තියෙන්නේ දැන් මුදලක් ගන්නෙ නෑ. ඇවිල්ලා බලන්න. හැබැයි ආවට කමන්නේ මේ පරිසරය විනාශ කරන්න එපා. පුළුවන් නම් සෙන්සුරාද ඉඩද නැතුව සතියේ දවසක එන්න. එතකොට පාඩුවේ සෙනගත් අඩුවේ සංචාරක අඩු දවසක ඇවිල්ලා මේ සුන්දරත්වය සුන්දර විදිහට ඉඳලා යන්න පුළුවන්. බේකස් බෙන් දක්වා යනකොට අපිට හම්බෙන දියඇලි කොච්චර ප්‍රමාණයක් හම්බ වෙනවද කියලා අපි බලමු. එහෙනම් අපි ඉස්සරහට යමු. මේ තියෙන අපිට නම් පෙරේරකට හම්බුණ තුන්වෙනි දියඇල්ල. මේ දියඇල්ලත් මීට වඩා වතුර තියෙන කාලේ ගොඩක් ලස්සනට ගලාගෙන යනවා. මේ ලොකු දියඇල්ල මේ පාලෙමින් එහා පැත්තට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි දියඇල්ල ගලාගෙන යන්නේ. මේ පුංචි පුංචි හිරිකටු වලට වතුර එකතු වෙන ජල පහරවල් තමයි තියෙන්නේ. මේ අර ප්‍රධාන නිම්නයට ගලාගෙන යන අණු ජල මාර්ග. පරණ පාලම් ඉතින් පරිසරය හරිම නිස්සද්දයි. අපි දැන් මේ ඉන්නේ නම්පේරියල් යනකොට හම්බෙන තවත් පොඩි දියඇල්ලක් ගාව. මේ දියඇල්ල 4 වෙනියට වගේ හම්බෙන දියඇල්ල. ඉතින් බලන්න මේකත් පොඩි දියඇල්ලක්. හැබැයි හරිම ලස්සනයි. මේ දියඇල්ල වතුර පාර වැඩි උසකින් නෙමෙයි පොඩි උසකින් තමයි පාරෙන් උඩ වැටෙන්නේ. මෙන්න මෙතන මේ වතුර පාර. හැබැයි ඒකේ තියෙනවා හරි ලස්සන ගුහාවක් වගේ තැනක්. ඒ කියන්නේ අර බේසන් වලක් වගේ වලක්. ඒ වගේම පාරෙන් මේ පැත්තේ ගියාට පස්සේ ආයි මෙන්න මේ විදිහට ගල් තලාවකින් තමයි වතුර පාර ගලාගෙන යන්නේ. මේ හැබැයි බෝක්කුවේ එහා පැත්තට යනවා නම් හරි පරිස්සමෙන් ඒ හරිය දියසේ වල ගතිය වැඩි. ඉතින් අපි යමු දියඇල්ලේ සුන්දරත්වය බලන්න ළඟටම. මේක ගහලා තියෙනවා මේ හැබැයි තනින් තනින් මැකිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් අර ගස්වැල් වල වටිනාකම ගැන තමයි කියමනෙන් ගහලා තියෙන්නේ. ඉතින් ගස්වැල් කියන්නේ හරිම වටිනා සම්පතක් තමයි. මේ තියෙන්නේ ඒ පොඩි දියඇල්ල. වතුර පාර ඇවිල්ලා මෙන්න මේ වගේ ගායි වැටෙන්නේ වැටිලා. මෙන්න මේ ආකාරයට පහළට ගලාගෙන යනවා. ඊට පස්සේ මෙතනින් එහාට අන්නර වගේ පාලමකින් තමයි යන්නේ. ගස්වැල් අතරින් එන ඉතින් වතුර පාර. අපි බලමු උඩට ගිහිල්ලා. මාළු වර්ග එහෙමත් ඉන්නවද කියලා. නම්පේරියල් යනකොට අපිට හම් වෙනවා ගලක් යටින් අප මේ පාර යන තැන. ඉතින් මෙතන බස් එකේ එහෙම ටිකක් අමාරුවෙන් යන්නේ. හැමදාම බස් එකෙන් ඩ්‍රයිවර්ලා දන්නවා මේ බස් එක ගන්න ඕන තැන කොහොමද කියලා. අනික් කට්ටිය ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. මේ ගල
යටින් තමයි මේ නම්පීරියල් දක්වා දිවෙන මාර්ගය ඉස්සරහට යන්නේ. මේ යට ඕන වැස්සලාට මින්න පුළුවන්. යන්ක ඉස්සරහට පෙන්වන්න මම ඒක. අපිට මේ වගේම තැනක් තියෙනවා ලංකාවට ආව. කියන්න පුළුවන්. මෙන්න මේ හරිය මෙන්න මේ හරිය අපිට ඕන ඉන්න පුළුවන්. පොඩ වවුල් ගඳයි. ඒක අවුලන්න. වැස්සලාට ආව බයික් එකෙන් එහෙම ආවොත් අනිවාර්යයෙන් මෙතන විදිහට යන්න මෙතන ඇතුළේ තෙමෙන්නේ නැහැ. තෙමෙනවා අඩුයි. දෙකක් තෙමෙන්නේ ඉන්න වගේ එනවා. මේ තමයි අපිට හම්බුණ පස්වෙනි දියඇල්ල නම්පීරියල් යනකොට. මේ දියඇල්ල නැස් වෙලාවට පාරටත් දියඇල්ලේ වතුර විසි වෙනවා. මේ දියඇල්ල නම්පීරියල් තියෙන හොඳම දියඇල්ල. ප්‍රධානම දියඇල්ල තියෙන තවට ඉස්සරහ. නියගලා මල. නියගලා මලකුත් තියෙනවා. මේ එතන. හින්දුව කියන්න බලන්න. නියගලා මලක් වෙලා බලන්නකෝ. මගේ හද වතුර පාර. ආදරේ කියා මගේ පැහැදිලි වතුර. සිසිලගෙනාවේ මේ හරිය වතුර බොන්න තරම් පිරිසිදුද කියලා අපිට කියන්න බෑ. ඉතින් මේ පැත්තෙන් තියෙන ඔය ගොම්මොල්ලිය වංගිඩිගල කඳුපන්තියේ තියෙන කන්ද තමයි මේ පැත්තෙන් තියෙන්නේ. අපි මේ පැත්ත තනිකර මේ ප්‍රපාතයක් තියෙන්නේ. ඉතින් බයිසිකල් එක වාහනයක යනවා නම් මේ පැත්ත වැටුනොත් ඉවරයි. මේ පැත්ත තනිකර ප්‍රපාතයක් තියෙන හින්දා පරිස්සමෙන් යනවා. රැට එහෙම එනවනම් හරි පරිස්සමෙන් එන්න ඕනේ. මේ හරිය නම් පාර හොඳයි. කාපට් එක දාලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට යමු කොහොමද කියලා බලන්න. ඩාන්සින් බේත් එහෙම අරගෙන එන්න එපා කියන්නේ. ඔව්. අය කොහොල් જાති අරගෙන ඉන්න එපා ළමයි නේ. නෑ ඩාන්සින් කියන්නේ. දැන් අපි ඉන්නේ ප්‍රසිද්ධ නම්පීරියල් වංගු දෙක. ඒ කියන්නේ නම්පීරියල් යනකොට අපිට හම්බ වෙන S වංගු දෙක. මේ තැන ඉතින් දැන් ගොඩක් ලස්සනයි. ඒකට හේතුව තමයි දැන් කාපට් දාලා ලස්සන හදලා තියෙන ඒ වගේ අපි දෙන්න ඉන්න හින්දා කොහොමවත් ලස්සනයිලු. එහෙම කියන්නේ සිගිති. ඉතින් මේ වංගු දෙකේ තියෙන විශේෂත්වය තමයි බස් එක මේ පාර යනකොට හරිය අමාරුවෙන් තමයි මේ වංගු දෙක ගන්න. ඉතින් ඒ නිසා තමයි මේ වංගු දෙක මෙච්චර ප්‍රසිද්ධ. ඉතින් හරිම ලස්සනට නිර්මාණශීලීව ඉදිකිරීම් ශිල්පීන් විසින් මේක ඉදි කරලා තියෙනවා. සුදු වතු සමාගමේ අයිතිකාරවරු මේ විදිහට තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි ලොකු ગેප් එකක් ඉක්මනට යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ ગેප් එක කෙලින්ම තිබුණා නම් ලොකු ગેප් එකකින් තමයි යන්න දෙන්නේ. ඒක පහසු කරන්න තමයි මේ වගේ S වංගුවක් දාලා හදලා තියෙන්නේ. ඉතින් මෙහෙම යන්නේ. ඔව් හරි අමාරුවෙන් තමයි යන්නේ. හැබැයි මේ S වංගුව නරඹන්නවම ඔයගලන්ට මේ S වංගුවේ ටිකක් ලස්සන විදිහට බලන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා පොඩි ගලක් උඩට ගිහින් ඒකේ උඩ ඉඳන් ලස්සනට බලන්න පුළුවන්. මම ඔයගලන්ට ගිහින් පෙන්නන්න පොඩ්ඩක් පාර මේ වගේ තියෙන මෙන්න එතන හැබැයි ප්‍රවේශමෙන් එන්න ඕන ඔයගලන්ට පේනවනේ. හරි ලොකු නිම්නයක් තමයි තියෙන්නේ. හිරිකටුවේ නිම්නය තමයි මේ පේන්නේ. අර පැත්තේ ඉඳන් තියෙන්නේ ඔය අපේ ගොම්මොල්ලිය හෝටන් තැන්න ගොම්මොල්ලිය හෝටන් තැන්න දක්වා කඳුපන්ති තමයි ඈතින් පේන්නේ. උඩහම පේන්නේ හෝටන් තැන්න පැත්ත. ඉතින් මේ ඔයගලන්ට පේනවා ඇති පහළ තියෙන ඒ නිම්නේ. ඉතින් මේ නිම්නේ ඉඳන් බලන්න පුළුවන් අපිට ලස්සනට S වංගුවේ එක වංගුවක්. ඒ වංගුව හරිම ලස්සන විදිහට මෙතනදී පේනවා. ඉතින් මේ ලස්සනට S වංගුව බලන්න නම් මේ S වංගුව ඉඳන් උඩ තියෙන මෙන්න මේ ගල් කුට්ටියට එන්න. ඉතින් එතනට ඇවිල්ලා හරිම ලස්සනට S වංගුව බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන තියෙන නෙල්ලි ගස්. නෙල්ලි ගස් තමයි මෙතන තියෙන්නේ. ආවොත් නෙල්ලි කන්න පුළුවන් නෙල්ලි තියෙන දවස්වල. හැබැයි අද නම් නෙල්ලිත් නැහැ. මෙතන මේව කරලා තමයි තියෙන්නේ. කට්ටියම ඇවිල්ලා ඉටිකොල දාලා කැත කරලා තියෙන්නේ. හරිම කැතයි. අපි දැන් මේ යන්නේ නම්පීරියල් වත්තට පිවිසෙන්න තමයි යන්නේ. බලංගොඩ ප්ලාන්ටේෂන් එකෙන් තමයි මේ වස් සමාගම පාලනය වෙන්නේ. ඉතින් නම්පීරියල් වත්ත කියන්නේ ඈත අතීතයේ ඉඳන් ඒ කියන්නේ බේකස් සැමුවෙල් බේකස්
ඉන්න කාලේ ඉඳන් පැවතිච්ච වත්තක්. ඉතින් ඒ කාලේ ඉඳන් තිබිච්ච වත්තේ තමයි මේ බේකස් වංගුව කියන එක මේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ බේකස් හින්දා බේකස්ගේ අශ්වය වැටිච්ච තැන තමයි බේකස් වංගුව බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් සැමුවල් බේකස් කියන්නේ නුවරඑළිය ප්‍රදේශයේ ජනාවාස කිරීමේ ආරම්භකෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම අලියතුන් මරණ එක ගැන, දඩයම ගැන ඒගොල්ලන් එයාගේ තියෙන ගොඩක් කතා තියෙනවා, ජනප්‍රවාද තියෙනවා. හැබැයි මොනවා වුණත් බේකස් වංගුවට නම ලැබිලා තියෙන්නේ සැමුවෙල් බේකස් හින්දා තමයි. ඉතින් සැමුවෙල් බේකස් නිසා ප්‍රසිද්ධ වෙච්ච බේකස් වංගුව බලන්න අපි ඉස්සරහට යමු. ඒ වගේම ඒ බේකස් වංගුව පිහිටලා තියෙන්නේ අඩි 5500ක් ඉහළ. ඒ කියන්නේ මීටර් වලින් 1000ක් විතර. ඉතින් අපි එහෙනම් ඉස්සරහට යමු ඒ සුන්දර ලස්සන ලොකුම වංගුව බලන්න. ලොකුද උසම වංගුවද කියලා අපි බලමු ගිහින්. අපි නම් කලින් ගිහින් ඉන්නවා. ඉතින් යාළුවනේ දැන් යාළුවන්ට එන්න කියන්නේ. ඔයගොල්ලොත් එන්න ෆ්‍රී යන්න පුළුවන්. ඉතින් හරිම ලස්සන තැනක් තමයි බේකස් වංගුව කියන්නේ. බේකස් බෙන්ඩ් එක කියන්නේ නැත්නම් බේකස් වංගුව කියන්නේ. ඉතින් එහෙනම් අපි ඉස්සරහට යමු. අපි දැන් ඉන්නේ ගොඩක් අමාරුවෙන් බස් එක හරවන දෙවෙනි වංගුව. එතකොට මේ වංගුවේ තමයි අර බස් එකේ අර බෆර් එක කොටස පල්ලමට යන්නේ. පල්ලමට ගිහිල්ලා ආයි පස්සට අරගෙන රිවර්ස් වංගුව විදිහට හරවන තැන තමයි මෙතන. ඉතින් මේ තියෙන්නේ මෙතන තියෙන මේ වංගුවෙත් අර බේකස් බෙන්ඩ් එක වගේම අර ගල් තට්ටු තියලා තමයි මේ වංගුව ගොඩනගලා තියෙන්නේ. ඒ කියන්නේ අලු ගල් වලින් තමයි අත්තිවාරම ගොඩනගලා තියෙන්නේ. හැබැයි සිමෙන්ති නම් මුකුත් දාලා තියනවා කියලා පේන්නේ නැහැ. මේ ළඟදී තමයි මේ ටික කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ දෙවෙනි වංගුව. මෙතන බස් එක මේ පැත්තෙන් ආවම මෙන්න මේ ඉස්සරහටම අර බෆර් එක මේ හරියට ඉස්සරහට ගිහලා තමයි ආයි රිවර්ස් එකට ගහලා ආයි වංගුව හරවගෙන යන්නේ. ඉතින් ඒ හින්දා තමයි මේ වංගු දෙක ප්‍රසිද්ධියටපත් උනේ. මේ වංගු දෙක කියන්නේ නම්පේරියල් යනකොට හම් වෙන S වංගු කියලා. මේ S වංගු කියන්නේ S හැඩති වංගු. සම්පූර්ණ වංගුව S හැඩයක් තමයි ගන්නෙ. ඉතින් නම්පේරියල් එනවා නම් ඇත්තටම බලන්න තියෙන්නේ සෝභාධර්මයේ සුන්දරත්වයයි බේකස් බෙන්ඩයි. ඊට අමතරව අපිට දියඇලි බලන්න තියෙනවා. නම්පේරියල් එනවා නම් එකපාර දියඇලි කීපයක් බලන්න පුළුවන්. ඒ වගේම විශාල දියඇල්ලකුත් තියෙනවා. ඒ දියඇල්ල අපි ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් දියඇලි බලන්නත්, නාල යන්නත්, සෝභා සෞන්දර්යයේ සුන්දරත්වය විඳ ගන්නත්. ඒ වගේම පරණ වතු සංස්කෘතියේ දැනට ඉතිරි වෙලා තියෙන නෂ්ටාවිශේෂ බලන්න කැමති නම්, ඒ කියන්නේ බේකස් බෙන්ඩ් වගේ මේ මෙතන තියෙන ස්වංගෝ වගේ දේවල් බලන්න කැමති නම් එන්න නම්පේරියල්. නම්පේරියල් වල තියෙන විශේෂත්වය ඒක තමයි. සිහුල්වේ නගරයේ ඉඳන් කිලෝමීටර් 20ක් වගේ ඇතුළත තියෙන හරි ලස්සන සුන්දර ප්‍රදේශයක්. මේක හරියටම තනි වෙච්ච කිලෝමීටර් සාමාන්‍ය 6-7ක් කිසිම ගියක් නැහැ. ඒ හරිය තනිකරම තියෙන්නේ කැලෑවයි හොටෙල් කීපයක් තියෙනවා. ඊට පස්සේ තමයි ආයි ජනාවාස තියෙන්නේ. ඒත් ඉන්නේ ද්‍රවිඩ ජනතාව. ඒ කියන්නේ වතු සංස්කෘතියක ජීවත් වෙන මිනිස්සු තමයි ඉන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට හරි දුෂ්කර මාර්ග පද්ධතියක් තමයි තියෙන්නේ. අපිට මේවා සුන්දර වුණාට ඒ මිනිස්සුන්ට හරිම අපහසුයි. ඒ කියන්නේ දුෂ්කරතාවයක් තමයි තියෙන්නේ. උනාට සෝභා ධර්මයේ පාරවල් දුෂ්කර වෙන්න සෝභා ධර්මයට අපිට ලං වෙන්න පුළුවන්. මේ තියෙන නම්පේරියල් ඉස්කෝලේ මේක තමයි ලංකාවේ ලස්සනම ඉස්කෝලේ කියලා කියන්නේ. හැබැයි මීට වඩා ලස්සන ඉස්කෝල නම් බලංගොඩ තියෙනවා. ප්‍රධානම වශයෙන් තියෙන ඉස්කෝලයක් තමයි නෙල්ලිවල ඉස්කෝලේ. ඔයගොල්ලෝ අපේ ටීචර් කියලා අපේ ටීචර් අම්මා කියලා මේ කතාව බලලා තියෙන අන්නේ කතාවේ තියෙන ඉස්කෝලේ තමයි පින්නවල නෙල්ලිවල ඉස්කෝලේ. ඒ ඉස්කෝලෙත් හරිම ලස්සනයි. ඉතින් මෙතනත් සාමාන්‍ය දුෂ්කර ප්‍රදේශයක තියෙන ලස්සන ඉස්කෝලයක් තමයි මේ ඉස්කෝලේ අතරින් ලස්සන ඉස්කෝලේ. ඔව් ලස්සන ඉස්කෝලේ අතරින් එක ලස්සන ඉස්කෝලයක් තමයි මේ නම්පේරියල් ඉස්කෝලේ.
මේ තියෙන්නේ නම්පියරියල් වල තියෙන හම්බ වෙන දියැල්ල. දැන් නම් ඉතින් හරිම ජනාකීර්ණ දියැල්ලක් ඉතින් උතන ගොඩක් ගොඩක් අය නානවා. ගොඩක් අය නානවා. ඉතින් හරි ප්‍රසිද්ධයි. ඔයගලන්ට ගිහින් ඉතින් නාන්න පුළුවන්. මම ඔයගලන්ට මේක වීඩියෝ ජඹුර නෑ. ජඹුර නෑ. හරිම මේ පොඩි ළමයින්ටත් නාන්න පුළුවන්. නාන්න කවුරුත් පුළුවන්. ඇවිල්ලා. ඔයාලට ටිකක් පෙන්වන්න බෑද? ඔයාලා පෙන්වන්න. මම පෙන්නනවා. දකරන වීඩියෝ එක කරනවා. නම්පියරියල් දියැල්ල ගාව නැත්නම් නාන තැන ගාව ඉන්න අයියා කෙනෙක් කඩයක් කරගෙන. ඒ අයියා මේ නම්පියරියල් දියැල්ල ගානයි මේ වත්ත ගැන පොඩි විස්තරයක් කියනවා. ඒ වගේ මේ අයියාගේ කඩේ තියෙනවා රසම රස රොටි. ඉතින් අපි නම් අද හවස එන ගමන් තමයි රොටි කන්නේ. ඒ අයියාගෙන් අපි පොඩි විස්තරයක් දැනගමු. අයියේ මේ දියැල්ලට කියන්නේ නම මොකද්ද? මේ දියැල්ල නම්පෙරියල් ඇල්ල කියලා කියන්නේ මීට කලින් ඉඳලා ඉස්සරේ ඉඳලා වත්තේ කට්ටිය කියනවා නම්පෙරියල් බේගස් ඇල්ල කියලා. මේ මීට කලින් මේ පාරේම වහලා තිබ්බේ. සෙනඟ එම යන්න බෑ එක පාරට ගේට්ටුවක් දාලා ඒ මුදල් අය ටිකට් එකක් අඩුව නේද? ටිකට් එකක් එහෙම කඩලා බයික් එකට 500යි ත්‍රිවිල් එකට 10යි පරිවාහනයට 1500යි එහෙම කඩ අය කරා. ඊට පස්සේ දැන් මේ පළවෙනිදා තමයි මේ පාර රජයට අරන් තින්නේ. රජයෙන් කියලා තිනවා දැන් ඉස්සරහට පාර හදනවා කියලා. පාර හදනවා කියලා නේද? ඒ හින්දා අපිත් දැන් මේ කට්ටිය එන යන හින්දා කඩේ කරගෙන යනවා. වෙලා ඉන්නවා. ඉතින් දැන් කොහොමද අයියලා දැන් හවස උදේ කීයේ ඉඳන් හවස කීය වෙනකන් ඉන්නවද? උදේ 7:00 ඉඳලා හවස 6 වෙනකන් ඉන්නවා කඩේ. හවසෙන් ගන්න. රොටි ප්ලේන්ටි රොටි තියෙනවා ඉඟුරු ප්ලේන්ටි රොටි ඉල්ලපු ගමන් දාලා දෙනවා. හදලා දෙනවා නේද? ඒ වෙලෙම උණු වෙනවා. තියෙනවද? දැන්ට කෑම නැහැ. දැනට කෑම නැහැ. රොටි ප්ලේන්ටි බඩීරුඟු බීම වතුර බෝතල් ඒව තියෙනවානේ. ඒ අයිටම් තියෙනවා සෝටිස් එහෙම. සෝටිස් එහෙම තියෙනවානේ. හරි අයියා අපි හවස එනකම් මං එන්න. එහෙනම් හරි. අයියාගේ නම මොකද්ද? මගේ නම සගී. හරි එහෙනම් අයියා අපි ගිහින් එන්න. මම මේ ගමේ තමයි. ගමේම තමයි. පොඩි කාලේ ඉඳලා මේ පොඩි කාලේ ඉඳලා මේ ඉතින් මෙච්චර කාලයක් ඉතින් දුෂ්කර පාරවල රජය තමයි මේ පාර මේ විදියට අරගෙන මේ පාර හදන්නේ නේද? මේ පාර රජයෙන් තමයි කියලා තින්නේ මේ ගේට්ටු අයින් කරලා මේ පාර හදලා දෙන්නම් කියලා අපි වෙනුවෙන්. ඔව් ඉතින් මෙච්චර කාලේ පාර හැදුන්නේ නැහැ නේ ඉතින්. මෙච්චර කාලයක් පාර හැදුන්නේ නැහැ. මෙච්චර කාලයක් පාර වත්තෙන්නේ පාලනය කරේ. ඔව්. එහෙනම් වත්තෙන් හැදුවෙත් නැහැ. රජයෙන් කිව්වා වත්තෙන් හැදුවේ නැත්නම් අපි හදන්නම් කියලා පාර රජයට අරන් තියෙනවා. අරන් තියෙනවා. ඔව් පාරවල හැදෙනකොට රට සංවර්ධනය වෙනවා නේද? ඔව්. එහෙනම් අපි ගිහින් එන්න. හරි බොහොම ස්තුතියි. අපි දැන් මේ ඉන්නේ නම්පෙරියල් දියැල්ල ගාව. අපි දියැල්ල ලස්සන වීඩියෝ එකක් ඔයගලන්ට ගේන්න. මෙතන ඉතින් දියැල්ලයි මේ පැත්තෙන් දියැල්ල තියෙනවා. මෙතන තමයි ගොඩක් කට්ටිය නාන්න ඇවිල්ලා. මේ පැත්තෙන් වතුර ටිකේ බහැලා යනවා. හරිම ලස්සන තමයි මේ
දර්ශනය බලන්න පුළුවන්. ආවොත් මුදට පල්ලෙහාත් බලක් තියෙනවා නාන්න පුළුවන් කවුරුත් ඇරි ගන්න නැහැ. ඉතින් උඩහා නානකොට පල්ලෙහෙන් නාන්න බෑනේ. ඒ නිසා ඉතින් නාන්න බෑ නැත්තම් ඊතර ඒ වලේ නාන්න පුළුවන්. හරිම ලස්සන තැන. දැන් අපි මේ නම්පීරියල අර දියැලලා තියෙන පල්ලෙහානේ. මෙතන මේ ලස්සන ස්කෝල තියෙන තැන පිට්ටනියක් වගේ. ඉතින් එතන දැන් අපි තෝසේ කනවා. ඉතින් අපි දැන් ආවේ කොහෙද? වතුකරේන්නේ. වතුකරේ ඉන්නකොට අපි ඉතින් මේකට අදාළ දේවල් තමයි කන්නේ. මොකද මේ හීතරට සැර හෝමිස් කියන්නේ නියමයි. රසයි මදුවකගේ. දෝසෙක. try අපිට 11 වෙනි වංගුවේදී ලස්සන දියැල්ල එක කොටසක් පේනවා. මේක ප්‍රධාන අර වතුර පාර එන දියැල්ල නෙමෙයි. ඊට අමතරව තව දියැල්ල මෙතනින් පේනවා. ඒ දියැල්ල අතර පල්ලෙහා තිබිච්ච දියැල්ලටම තමයි එකතු වෙන්නේ. මේ අපි 11 වෙනි වංගුවේ උඩ තමයි ඉන්නේ. උඩ හරියට ලස්සන කඳු පන්ති පේනවා ඉතින්. හරිම ලස්සන. දැන් තමයි දේශගුණේ පොඩ්ඩක් වෙනස් නේද? දැන් හීතල ගතියක් දැනනව නේද? දැන් චූටි විතරයි. දැන් ඒ කියන්නේ ලොකු හීතරක් නෙමෙයි සාමාන්‍ය හීතරක් තමයි දැනෙන්නේ. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් ටැන්ක්ස් එක 22ක් අර පටන් 20ක් වගේ. හිතල නෑ. ඔව් අර නම්පේරියල් අපි පටන් ගන්න පාරේ විච හීතල ගතිය වඩා දැන් අඩුයි. තව ටිකක් කෙමෙන් උඩට යනකොට තමයි මේ හීතල ගතිය වැඩි වෙන්නේ. තව එකක් මේ නම්පේරියේ වතු මෙහෙම පාළු වෙලා යන්න හේතුවක් මේ ප්‍රදේශ පොඩ්ඩක් ඉහළ කාලගුණ තත්ත්වයක් තිබීම. බුදු පාලනය කාලෙන් පස්සේ මේ වතු අත්හැරලා තමයි තියෙන්නේ. බලන්නකො මේ ප්‍රදේශවල තියෙන දැන් මේ හරි ඉස්සර තේ වතු තමයි තිබුණේ. ඒනට දැන් මේ තේ වතු නැහැ. ඒවා තනිකර ඉඩම් බවට පත් වෙලා තියෙන්නේ. පයින්ස් තියෙනවා දැන්. දැන් පයින්ස් වැවිගෙන හිට පයින්ස් වැවුරොන් නම් ඉවරයි. ඉතින් අපි එහෙනම් යමු. දැන් ඉන්නේ අපි 11 වෙනි වංගුවේ. අපි දැන් ඉන්නේ නම්පේරියල් ගම්මාන. නම්පේරියල් ගම්මාන කියන පළ නම්පේරියල් ගම්මාන තමයි මේ හරියේ තමයි ජනාවාස ගොඩක්ම තියෙනවා. කියන්නේ තේ වතු වල වැඩ කරන සම්පර්කයන්ට ඉවත් වෙන ලයිව් සාම්ප්‍රදායික තමයි. ඒ වගේ මේ හරිය තියෙන කෝවිලක් ඒ වගේම කඩයක් තියෙනවා. ඒ කඩේ මොනවාද කරන්නේ? මෙතන කඩේ තරක් කඩයක්. ක්ලියර් එකක් තියෙනවා. ඔව් පල්ලෙහ පොඩි කඩයක් තියෙනවා. මෙතනෙමුත් තියෙනවා. මෙතන මෙටිල්ලර් බඩු කඩයක් තියෙනවා. එතන ගහනවා රොටි ඉඳු වඩේ තේ එහෙම තියෙනවා කියලා. ඒක නෑ. නම්පේරියල් තේ පැත්තේ ඉස්සරදී මෙතනින් යනවා නම් ගන්න ඕන ටිකට් එක. දැන් නම් ඉතින් ටිකට් එකක් ගන්න නැහැ. අපිට දැන් යන්න පුළුවන්. දැන් අපේ දැන් අපේ පාර අපි හදේ පාර උත්සාහ ඉස්සර දීකින් තමයි ටිකට් ටිකට් තරම් තමයි යන්න තියෙන්නේ. අන්න අතන ඔබ තමයි කවුළුවේ තිබුණේ. කවුළුවෙන් උඩට ගිහින් ටිකට් එකක් අරන් යනවා. අපි කවුළුවට ගිහිල්ලා ටිකට් එකක් අරන් යනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. අව අප සුපරින්ටර් බංගලෝ කිලෝමීටරයක් තියෙනවලු. ඊට පස්සේ කිලෝමීටර් 12ක් තියෙනවලු නැග්‍රඩ් ඩිවිෂන් එක. තව කිලෝමීටර් 12ක් අපි යන්න ඕනේ. එහෙනම් අපි ඉස්සරහට යමු. ධර්ම දේශයේ පිටට මේ පාරේ තව කිලෝමීටර් 12ක් අපි යන්න ඕනේ. නැග්‍රඩ් වලට යනවා. ඉතින් අපි යමු නැග්‍රඩ් බලන්න. වාස්තු දිහර පාරවල ඉඳලා අද කරන්න යන්න.
හයි හයි. හරි ලස්සනයි. පාරි වංගු බොහෝ ඇත. පරිස්සමෙන් යන්න ඕනේ. ඔන්න නම්පේරියල් යනකොට 7 වෙනි වගේ දිය ඇල්ල. 7 වෙනි දිය ඇල්ල. ලොකු දිය ඇල්ල නම් නෙමෙයි පොඩි දිය ඇල්ල. හොඳයි ලස්සන. හරි ලස්සනයි. පුංචි වතුර තටාකයකුත් තියෙන. හැබැයි නොග බෙරුව එක. පුංචි ළමයිට උනා සෙල්ලම් කරන්න පුළුවන්. හරි ලස්සන තැන. මේ හරියන පාර හොඳයි. කොක්කිට දාලා හදලා තියෙන්නේ. මේ වෙදින් හදලා තියෙන්නේ ඊට කලින් කාලයකට කලින්. ඒ කියන්නේ පාර සංවර්ධනය කරලා තියෙන කාලයකට කලින් ආරක්ෂියක් ඉන්නවා පාරේ. අයිනේ යන්න ඕනේ ගොඩක් කොහොමද? වෙලා ගානට යනවා පාරේ. එතනයි. ඒ ගත්ත ටික හරියට ගාට යනවා. හරිය දිගටම ගොඩක් දුර කොන්ක්‍රීට් කරලා තියෙනවා. පාරේ පොඩ්ඩයි ඒක හදන්න තියෙන කියලා වර්තේ පහළ ටිකයි පහළ වංගුවයි මේ ටික කොන්ක්‍රීට්. වංගු ගහලා තියෙන්නේ. හදුවත් සුපිරි. අපි ඉන්න මිනිස්සුන්ට ගොඩක් වාසියක් වෙනවා. ඒකට ඒගොල්ලන්ගේ ජීවිත රටේ ඉහළ යන්න හේතුවක් වෙනවා පාරක් හදුවා කියන්නේ. අර පාරක් නැතුව තමන් කරන කුසි නිෂ්පාදනයක්වත් නැත්නම් තමන්ට ගමනක් බිමනක් යන්න හරි අමාරුනේ. සංචාරකයෝ උනත් එන්නේ නැහැ. සංචාරකයෝ ඉන්නේ පාරවල් නිසා. ඔව්. ඒ අර මිනිස්සු ගොඩක් කට්ටිය අහනවා පාරවල් කන්නද කියලා. අන්න බොන්න ජීවත් වෙන්න පාරවල් තියෙන්න ඕන. අනිවාර්යයෙන්. ඒක කවුරු කරත් ඒක හරි නම් හරි. Orang kita bahulan. අහල ලයින් ටිකයි එතන තියෙන ටී බැක්ටීරියා හරිය ලස්සනට පේන මේ වංගු ටික S වංගු හැඩයට ඉස්සරහට අපි ආපු වංගු ටික තමයි මේ හැරියෙන් පෙවුනේ. හරිම ලස්සනයි. මේ තියෙන ඉතින් හිරි කටුවේ නිම්නේ. මේ තියෙන්නේ බේකස් බෙන්ඩ් එකේ යන පාර. මේ 18 වෙනි වංගුව. මේ තියෙන්නේ මේ 18 වෙනි වංගුව ගාවින් අපිට යන්න පුළුවන් අපර් ඩිවිෂන් එක. මේ අපර් ඩිවිෂන් එකේ උඩහටම ගියා. ඩිවිෂන් එකේ අන්තිම හරියේදී අපිට පුළුවන් හෝටන් තැන්නේ පහළම කොටසට යන්න. පොඩක් පාර සවුත්තුයි. ඒ කියන්නේ පාර ඇත්තට මේ පාර නම් කොන්ක්‍රීට් කරලා නැහැ. මේ පාර මේ හරිය පොඩ්ඩක් සවුත්තුයි. උඩට ගියාට පස්සේ සාමාන්‍ය තැන්නේ වගේ පාර තියෙන්නේ නේද? මේ හරිය පොඩ්ඩක් ගැප් එක තියෙනවා. ඉතින් අපි බයිසිකල් එක වගේ යනවා නම් චොටක් කොහොම හරි යන්න පුළුවන්. ෆෝර් වීල් වාහනයක් නම් ගැටලුවක් නැහැ. ඒකට හේතුව මේ බයිසිකල් එනකොට පොඩ්ඩක් මේ හැරි ලිස්සනවා. මේකේ තියෙන අර පොඩි අමුතු චූටි මේ ගල් වර්ගය. ඒ කියන්නේ මේ තිරිවනාකට වගේ තමයි තියෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් ලිස්සනවා. ඒ නිසා අර ෆෝර් වීල් වාහනයකට ගැටලුවක් නැහැ. බයිසිකල් වලට එහෙම නම් පොඩ්ඩක් අමාරුයි. ඒ නිසා අද අපි මේ පාරේ යන්නේ. වෙන දවසක අපි මේ පාරේ යමු. දැන් අපි බේකස් බෙන්ඩ් එක බලා යමු. අපි දැන් 18 වෙනි වංගුව ගාව නැවතුනේ. මම හිතන විදිහට මට මතක හැටියට බේකස් බෙන්ඩ් එක 22 වෙනි හරි 21 වෙනි හරි වංගුව. එහෙනම් අපි යන්න උඩහට. අපි එනකොට පහළහැ වංගුවක පොඩි නට් එකක් තිබුණා. ඒ වගේ තව ටිකක් දුර යනකොට මේ යකඩ කෑල්ලක් තියෙනවා මොකක් හරි එකක. වාහනයක මොකක් හරි කොටසක් කැඩිලා.
ඉතින් පහලට ගිය වාහනයද උඩට ගිය වාහනයද කියලා අපි දන්නේ නැහැ නේ. අපිට මේ කෑල්ල ගෙනියන්න බෑ. පාර මැද තිබුණොත් ඒගොල්ලෝ ඇවිල්ලා හොයාගන්න පුළුවන් නේ. ඒ නිසා අපි හොම්ම තියලා ඉස්සරහට යනවා. වාහනේ කැල්ල තිබුණොත් කියන්න ඕනේ. මෙන්න වගේ කොටස් නක තිබුණා කියලා. මේ මෙතන තියෙන view එක නම් හරිම ලස්සනයි. හිතා ගන්න බෑ. මේ සම්පූර්ණයෙන්ම ලස්සනට මේ නිම්මේ පේන තැනක් තමයි මේ මෙතන. මේ එහා පැත්ත සුද්ධ කරලා තියෙනවා. ඒ සුද්ධ කරපු ටිකේ පාරවල් ඊට පස්සේ ටික තේ දාන්නද දන්නේ යාළුවෝ ඉතින් හදන්නේ. දෙවලුත් තියෙනවා. දෙවලුත් තියෙනවා කියන්නේ වත්තක් තියෙනවා. වත්ත තමයි ලයින් කාමර තියෙන්නේ. ඔව් මේ නම් පිළිවෙල වත්තටම අයිති වත්ත වෙන්නේ නැති. ඒකට අර උඩින් ගිහලා තමයි යන්නත් පුළුවන්. අපි අර පෙන්වන පාර 18 වංගු වෙන්නේ. ඔය 18 වංගු ගාව තියෙන පාරෙන් ගිහලා තමයි උතන්ට යන්න තියෙන්නේ. ලොකු වටයක් යන්න තියෙනවා. එහෙනම් අපි ඉස්සරහට යමු. දැන් වෙලාව 2ට විතර ඇති. අපි දැන් බඩගින නිසා පත් ගන්න හදන්නේ. අපි කෑමයක් අරන් ආවා. ඉතින් හරිය කෑම නැහැ නේ ඉතින්. අපි කෑමයක් අරන් ආවා. ඉතින් අපි මිනිහක පුංචි දොළ පාරක් තිබුණා. ඒ දොළ පාර ගාවම පත් ගන්න ලෑස්ති කරගත්තා. වතුර බෝතලයක් නම් අරන් ආවා. ඒ නිසා එතන වාඩි වෙලා පත් කමු අපි. අද අපි උදේ යුවා. දැන් අපි බත් එක දිගාගෙන කමු. ජාතික ආහාරයේ සෝයා මීට් තියෙනවා, කරෝල බැදුම් තියෙනවා, රතු අල මාළුවක් තියෙනවා. තියෙනවා කොමු බඩගිනි වැඩි ගමන මම තනියම කනවා. පාරද්දරම තියෙන්නේ. අපි දැන් බේකස් බෙන්ඩ් එකට ඉතාම ආසන්නව තමයි ඉන්නේ. අර තියෙන බේකස් බෙන්ඩ් එක. අපිට බේකස් බෙන්ඩ් එකට යන්න කලින් හරි ලස්සනට බේකස් බෙන්ඩ් එක පේන තැනක් තමයි මෙතන. තව මීටර් 500ක් විතර තියෙන බේකස් බෙන්ඩ් එකට අපි එන යමු බේකස් බෙන්ඩ් එකට. ආබඩ අර කාපු බේකස් බෙන්ඩ් ඇත්තරම බයික් එකක් පොලරෝ එකක නැතුව නම් මේ පාරේ එන්න අමාරුයි. ආබඩ් එක වැඩි. ආබඩ් එක තර වැඩි. හැබැයි මේ පාර හැදුවට පස්සේ නම් බැලුවා නැති. කොන්ක්‍රීට් දැම්මත් අද පාර. ඕ මම බේකස් බෙන්ඩ් එකට ආවා. කොහමද? දැන් හරිද? පාර කොහමද? පාර සුපිරි. කාබඩ්. කාපෙට්. ගල් කාපෙට්. මේ බර මේ වංගුව බලන්න ආවේ කාබඩ් එකේනේ. මේ මාර්ගය හදලා තියෙන්නේ 2013 12 වෙනි මාසේ 9 වෙනිදා තමයි ආරම්භ කරලා තියෙන්නේ. විවෘත කරපු දවසක් ගැන විස්තරයක් නැහැ. අපි දැන් ඉන්නේ නම්පේරියල් වල තියෙන බේකස් බෙන්ඩ් එක ගාව. ඉතින් සැමුවෙල් බේකස්ගේ
අශ්වයා වැටුච්ච වංගුව තමයි මේ බේකස් බෙන් කියන්නේ. එහෙනම් ඉතින් ඒ සුන්දර වර්ගයේ සුන්දර දර්ශන ටිකක් අපි ඔයගලන්ට අද අරන් එන්න. ඉතින් අපි නැග්ගත් දක්වා යනවා. හැබැයි මේ බේකස් බෙන් එකේ තියෙන සුන්දරත්වයත් ඔයගලන්ට පෙන්වන්න ඕනේ. ඉතින් මේ තියෙන 23 වෙනි වංගුව ඒ වගේම මේක මුහුදු මට්ටමේ සිට අඩි 5500ක් උසයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 1200ක් විතර, මීටර 1200ක් විතර. ඉතින් ඈතින් පේන්නේ සමනල ජලාශය දක්වා පේන නිම්නය තමයි මේ පැත්තෙන් පේන්නේ. ඉතින් අද තියෙන මේ වැහිබර කාලගුණ තත්ත්වෙත් එක්ක ඒ සුන්දරත්වය අපිට බලන්න දෙයක් නැහැ. හැබැයි මම ඔයගලන්ට කොහොම හරි එතන වීඩියෝ එකක් zoom කරලා දාන්නම්. ඉතින් මේ බේකස් බෙන් කියන්නේ ලංකාවේ තියෙන වතුකරයේ තියෙන සුන්දර වංගුවක්. ඒ වගේම දුෂ්කර මාර්ගයක ඇවිල්ලා සුන්දරත්වය විඳ ගන්න තියෙන ලස්සන තැනක්. ඔයගොල්ලෝ බේකස් බෙන් එකේ සුන්දරත්වය විඳ ගන්න. මේ පාර විවෘත කරලා තියෙන්නේ 2015 11 වෙනි මාසේ 20. ඒ කියන්නේ අවුරුදු දෙකකින් විතර මේ පාර කොන්ක්‍රීට් කරලා හදලා තියෙනවා. හැමෝම ඉතින් සල්ලි දීලා ආපු මේ නම්පේරියල් බේකස් බෙන් එක බලන්න ආපු එක දැන් ඉවරයි. දැන් තියෙන සල්ලි දෙන්න ඕන ටිකට් කඩන්න නැහැ. ඉතින් ඕන කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඉතින් මේ වංගුවයි මේ පාරයි කොන්ක්‍රීට් කරලා හදලා තියෙන රජේ නම් මේක රජයට අයිති. ඉතින් වතු සමාගම එක කරලා නැති හින්දානේ මේ රජේ කරලා තියෙන්නේ. ඉතින් රජේ හදපු පාරට වතු සමාගම සල්ලි ගන්නයි තියන්නේ නෑනේ. එහෙනම් ඉතින් මේ සුන්දරත්වය විඳ ගන්න. බලන්න ලස්සන මෙතන බේකස් බෙන් එක බලන්න આવොත් පොඩ්ඩක් බේකස් බෙන් එකේ උඩට එන්න. උඩට ඇවිල්ලා බේකස් බෙන් එකේ සුන්දරත්වය බලන්න. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. සංචාර කර්මාන්ත දියුණු වෙන්න ඕනේ. හැම තැනම කඩට ඕනවා. ඒක නම් මහා වදයක්. මොකද මම පෙන්නන්නම්. මෙතන කඩයක් තියෙනවා. අතන උඩ කඩයක් තියෙනවා. ඉතින් මේ කඩ ඇටුවා මේ තියෙන සුන්දරත්වය නැති වෙලා යනවා. සෙකිදි තනියම බේකස් බෙන් එකේ වීඩියෝ කරනවා. අතන උඩ තියෙන්නේ ගොම්මොල්ලියයි ඊට එහායින් තියෙනවා දෙතනකලයි. දෙතනකල කියන්නේ මේ දෙතන බලතුඩුව ඊට පස්සේ දෙතනකල. ඉතින් මේ කඳු නම් කරලා තියෙන්නේ සමහරද දැන් අපේ බලංගොඩක් තියෙනවා දෙතනකල කියලා තැන. ඒ වුණාට මෙතනක් තියෙන්නේ දෙතනකල කියලා තැන. ඉතින් එක තැන්වල එකම නමින් කඳු මුදුන් තියෙනවා. ඉතින් හරිම සුන්දරයි. මෙන්න මේ පාෂාණයෙන් තමයි මේ හරිය තියෙන්නේ. ඉතින් මේ පාෂාණය මේවා තිරිවාණ. ඉතින් මේ මෙතන තියෙන පල්ලම තියෙන මේ පැත්තෙන් ලොකු බෑවුමක් තමයි තියෙන්නේ. මේ පාෂාණ තට්ටුව උඩ තමයි මේ වංගුව නිර්මාණය කරලා තියෙන්නේ. එතන වංගුව ටිකක් දුර ගිහිල්ලා එතන හොඳට පස් පොරවල ගල් දාලා හදලා වංගුව හදාගෙන තියෙනවා. අශ්වයෙක්ගේ ලාඩමකට හැඩයට එස් වංගුවක් තියෙන්නේ. සම්පූර්ණ එස් වංගුවක් නෙමෙයි. කොහොමද තව වංගුවක් තියෙන පැස් වංගුවක් වෙන්න මෙතන තනි බෙන්ඩයක් තියෙන්නේ. ලොකු වංගුවක්. ඒ වංගුවෙන් තමයි මේ හැඩය එක තමයි මේ මෙතන ජනප්‍රිය වෙලා දෙන්නේ. හැබැයි මම තව දෙයක් කියන්න ඕනේ. දැන්ට දශක කිහිපයකට කලින් මේ වංගුව එහෙම ජනප්‍රිය තැනක් නෙමෙයි. උදේට මම කියයි දැන්ට අවුරුදු 20කට විතර කලින් හිතන්නකෝ මේ වංගුව කියන්නේ නිකන් වංගුවක් විතරයි. ඒ කියන්නේ මේක සුවිශේෂී වංගුවක් කියලා තිබුණේ නැහැ. මේක 2015න් පස්සේ වගේ තමයි මේ බේකස් බෙන් එක ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව උනේ. හේතුව මේ පාර හැදුවට පස්සේ මෙතන පොඩක් ලස්සන වුණා. ඉස්සර මේ වංගුව සාමාන්‍ය වංගුව. ඔයගලන්ට මම පෙන්නුවා මේ වගේම වංගු අපිට යකාගේ පඩිපෙළේ යනකොට. ඉතින් යකාගේ පඩිපෙළෙත් තියෙනවා මේ වගේම වංගු. හැබැයි ඒවා ජනප්‍රිය නොවෙන්න හේතුව තමයි මේ වගේ අර එක හදලා තිබුණ නැති හින්දා කලින් ඉතින් මේ ඒ වංගු මෙහෙම ජනප්‍රිය වුණා. මේ වගේ මුස්ලිම් වල පිහිටි වංගු තියෙනවා මේ යකාගේ පඩිපෙළේ. ඒ කියන්නේ කළු පහන ඔහොයිය පාරේ තියෙන මේ වංගු වලක් තියෙනවා. ඉතින් දවසක අපි උඩහටම එක්කන් යන්නයි. එතකොට මම මේ වංගු පෙන්නන්න. අපේ තව කලින් දාපු වීඩියෝ එකක් තියෙනවා. වැස්ස දවසක ඔහොයියෙන් කළු පහනට එන්නේ වීඩියෝ එක බලන්න. ඒකෙත් මම මේ වගේ ලස්සන වංගු තියෙනවා ඔයගලන්ට පෙන්නලා තියෙනවා. ඉතින් travel me YouTube නාලිකාව හැමදාම අපි ඔයගලන්ට හැමතැනම ඇත්ත තත්ත්වය තමයි පෙන්වන්නේ. ඉතින් කලින් මේ ටිකට් ගන්න එපා කියන එකට මම කලින් කරපු වීඩියෝ එකේ කියලා තිබුණා. ඒකට හේතුව තමයි රජයේ සල්ලි දීලා හැදුවනම් පාර ඒ පාරට සල්ලි ගන්නේ කොහොමද? අන්නේ කතාව මම කියනවා. මේ ලස්සන වීඩියෝ එක ඔයගලන්ට බලන්න ඕන නම් කලින් මගේ YouTube නාලිකාවේ තියෙනවා නම්පේරියල් සහ බේකස් බෙන් කියලා වීඩියෝ දෙක. මේ දෙකම බලන්න ගිහින් ඒ කාලේ මේ වංගුව තිබුණේ දැන් වංගුව තියෙන තත්ත්වය බලන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඉරිදා සෙන්සුරාදා නම් එන්න එපා. මෙතන වැහි වැහැල වාහන තියෙනවා. සතිය දවසක එන්න. දැන් අපි තව කට්ටියක් විතරයි ඉන්නේ. දැන් මේ ප්‍රී ටිකට් ගන්න කාලේ වුණත් සතිය දවසකට වඩා මේ සෙන්සුරාදා ඉරිදාට වඩා සතිය දවසක එන්න. එතකොට මේ සුන්දරත්වය හොඳින් විඳ ගන්න පුළුවන්.
ඉතින් පරිස්සම් වෙන්න ඕනේ මේ හැමතැනම තියෙන්නේ දල ප්‍රපාත වාහනයකම හරි පරිස්සමෙන් ගමන් කරන්න. මෙතනින් උඩට කොන්ක්‍රීට් දාලා පාර හදලා තියෙනවා කියනවා නැග්ගට දක්වා. ඉතින් අපි නැග්ගට දක්වා යන්න ඕනේ. ගොඩක් වෙලා ඉන්න බෑ. ඔයගලන්ට මේ වංගුව පෙන්වන්න ටිකට් ගන්න නැතුව එන්න පුළුවන් කියන්නයි. බයිසිකලේ එන්න පුළුවන් කියන්නයි තමයි අපි මෙතෙන්ට ආවේ. ඩුව මෙතන දැන් බ්‍රේකස් බෙන්ඩ් එකට කට්ටිය එන්නේ නා. මම තේකක්වත් බොන්න කට්ටියට නාක් නෑනේ. ඔව්. ඒකින් නම් මේ තේ කඩයක් දාන්න. තේ කඩයක් දාන්න කියලා. මම දාලා දවස් 3ක් වෙනවා දැන් තව තේ දාන්න ගත්තේ නෑ. දැන් තව කඩේ හදන ගමන් ඉන්නේ. වත්තෙන් ඇවිල්ලා මේ කඩේ කඩන්න කියනවා. කොතනද තියෙන කඩේ? අර උඩේකද? ඔව්. දැන් කඩන්න ඒතර පල්ලහැක පල්ලහැක දැන් ඒක ටික කාලයක් වෙනවා. ඒකත් ඇව්වා මම. පල්ලා එකක් දාලා තියෙනවා නේද මම දැම්මට මොකද කියලා. ඔව්. එහෙම දාන්න දෙන්න බෑ දැන් ඔක්කොම කඩනවා අරකයි මේකයි කියලා දැන් කියලා ගියා. මගේ කඩලම දාන්න කිව්වා. මම ඇදුවේ නැහැ. ඒකට අපිට මොකක් හරි විසඳුමක් ඕනේ නේද? මොකද මේ අපිට ඇවිල්ලා මේ වෙන මොකුත් ජොබ් එකක් කරන්න නැහැ. මේ වත්තේ වැඩද දැන්ට? නෑ වත්තේ වැඩ නැහැ. පිටව තමයි වැඩ කරන්න යන්න ඕනේ. වත්තෙන් වැඩ දෙන්නේ නැහැ නේද? ඔව්. මම දැන් කොළඹ වැඩ. කොළඹ ඉඳලා ඇවිල්ලා දැන් කොළඹ වැඩ නැති නම් තමයි මම මෙහෙ වත් එකක් අර කට්ටි කතා කර කර හිටියේ ඒක ගැනද ඔයගොල්ලෝ? අඩුමාන අර පැත්තෙන් හරි අයිනෙන් හරි දාලා දෙන්න ඉඩ දෙන්න ඕනේ නේද? මෙතන තියෙන්නේ අයිනෙම්මයි. අයිනෙන්මයි දාලා තින්නේ. පාර අයිනේ දාලා තියෙන්නේ. ඒ දැන් මේක RD එකට පාර අරන් තියෙන්නේ. පාටිගේ පාර අරන්. මම හිතුවා මේ RD එක අරන්නේ තියෙන්නේ ඒකයි මේ වත් ඒකාකටවත් හානියක් කරලා නැහැ මම. ඔව්. මේ පාර අයිනේ අදලා දෙන්නේ කියලා. මේ වත්තෙන් කියනවා මේ අඩි 9 පාර විතරයිලු RD එකට අයිති. ඔව්. අනිත් තැන් වල කඩයක් දාන්න බෑ කියලා. මෙච්චර මාන්සිලා දැන් මේ කඩේ අදලා ඉවර වුණාට පස්සේ කඩේ ඇවිල්ලා කඩන්න කියනවා. කඩන්න කියනවා නේද? කොන්ක්‍රීට් පාර අතන්තරකන් විතරයි. කොතන මේ ගැප් එක වෙනකන් විතරද? ඔව් අර ගැප් එක අර වංගුව තියෙන්නේ. ඔව් එතනට ගියා. ඊට පස්සේ ආය රතනින් යාට කොන්ක්‍රීට් ටිකක් තියෙනවා. ආහා. ඊට පස්සේ ආය ඊට පස්සේ අන්න අර උඩ කොන්ක්‍රීට් ටිකක් තියෙනවා. මෙහෙම ටික ටික දාලා තියෙනවා. බයික් එකක් යන්න පුළුවන්ද? මේ මෙතන අර පල්ලෙහ වගේ නෑනේ. පල්ලෑ වගේ තමයි මේ වුණාට එච්චර මේ කන්නේ. එච්චර මේකක් නෑ නේද? අපො ටිකක් අමාරුයි. උඩුම ටිකක් අමාරුයි. ඒ කියන්නේ අර පොඩි පොන්ටයක් තියෙන්නේ. ඊට වැඩිය ඊට පල්ලෑ පොඩක් කන්දක් තියෙනවා. කන්දක් තියෙනවද? එතන අමාරුයි නේ. එතන පොඩ්ඩක්. අර පොඩ බලන්න යන්න උට. හරි. අර ගාන එක හරිද වැරදිද කියන්නේ අපි දන්නේ නැහැ. අර ඈතින් පේන්නේ බේකස් බෙන්ඩ් එක. පාර නම් ගොඩක්ම සවුත්තුයි. යන්න බැහැ පාරේ. මේ බලකට යාළුවනේ පාරේ හැටි.
බැටි අපි යන්නේ. අර හොඳටම සවුත්තුයි. සිංගිතිරම් පයින් ආ ගොඩක් දුර අර පාර දිගටම පයින් බයිසිකලෙන් හරිම අමාරුවෙන් ආවා. හරිම අමාරුවෙන් ඇවිල්ලා නැග්‍ර බංගලෝ එකට තව යන්න කිලෝමීටරයක් තියෙනවා. අපි ඉතින් නැග්‍ර බංගලෝ යන්න ඉතින් අද අපි නැග්‍ර බංගලෝ එක වෙන් කරලා නැහැනේ. අපි මෙන්න මේ සුන්දර ස්ථානෙන් තමයි අන්තිමට එන විතර මුහුදු මට්ටමේ ඉඳන් 1000 මුහුදු මට්ටමේ ඉඳන් උස අඩි 6990ක් තියෙන ලොකු උසක්. මේ තමයි නැග්‍රට් ඩිවිෂන් එක. හරි ලස්සන වතුර පාර ගලාගෙන යනවා. වතුර පාර පල්ලට යන්නේ ගලාගෙන. මෙහි ඉතින් තේ තියෙනවා. මේ හරියනම් තේ හොඳයි. අර පැත්තට ඉතින් තේ තියෙනවා. හරිම ලස්සනයි. මේ පැත්තේ ගලගම පැත්ත තමයි මේ පැත්තෙන් පේන්නේ. ගලගම කියන්නේ බෙලිහුල්ලොය ඔය ගාමින් උඩටන පාර. අන්න ඒ පාරින් ගියාම හම් වෙන පැත්ත තමයි ගලගම. ඊට පස්සේ ඉහළ ගලගම පැත්ත තමයි මේ ඈතින් පේන්නේ. අද ඉතින් අර වැහිබර කාලගුණ තත්ත්වයන් තියෙන්නේ. ඕලු මල් එහෙම දාලා තියෙනවා. මෙතන හරි ලස්සන තැනක් ඉති. සිංගිති මල් යායක ඉන්නේ අර. මල් යායක ඉන්නේ. හීම්බෝ හිටියා මල් යායක ඉන්නේ. බලන්නකෝ. තනිකරම තියෙන හීම්බෝ හිටියා. අපි ඉතින් මේක බලන්න මෙච්චර දුර ආවේ. මෙන්න මේ තැන බලන්න. මේ තැන බලන්න තමයි අපි ඉතින් මෙච්චර දුරක් ආවේ. මෙතනදී අඩි 6990ක් තියෙනවා. ලොකු උසක් ඉතින්. මේ අමාරු පාර අපි වාහනේ ආපු හැටි මේ සිගිත වීඩියෝ කරලා නැහැ. පල්ලට යනවනේ හරි. පල්ලට යනකොට ඉතින් ඔය පල්ලට යනකොට අපි ගමු. ඉතින් යාළුවනේ හරි පරිස්සමෙන් එන්න. බයිසිකල් වලටත් හරිම අමාරුයි. හැබැයි මේ මොනවද කැබ් වලට නම් යන්න පුළුවන් කිව්වනේ. ඒව නම් යනවා. ඒව ගිහිල්ලා පාර කැඩුනෙත් නේ. කට්ටිය කිව්වා ගමේ කට්ටිය කියනවා මේ මීට කලින් පාර හොඳට තිබුණලු. ගොඩක්ම බොලරෝ කැබ් ගිහිල්ලා උඩට එහෙට මෙහෙට ගිහිල්ලා ඒ පාර කැල්ලලා තියෙනවා. හැබැයි ඉතින් පාරේ එන්නත් බොලරෝ කැබ් එකට 1500ක් ගත්තා. ඒක එන කෙනෙකුට රුපියල් 250ක් ගත්තා. ඒ සල්ලි වලින් ඒගොල්ලන්ට හදන්න තිබුණා මේ පාර. හැබැයි මේ පාර හැදුවේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ නිකන් හිටියා. ඉතින් ඒ නිසා තමයි මේ පාර මෙච්චරටම සවුත් වුනේ. ඉතින් වතු සමාගමේ තමයි වැරද්ද. ඒගොල්ලෝ සල්ලිත් තරම් මේ පාර හදුවන්නේ. ඉතින් මේ වගේ සුන්දර තැනකින් ආයි travel me YouTube නාලිකාවෙන් අපි ඉතින් හම්බ වෙමු. අපිට කියන්න තියෙන්නේ හැමදාම අපි සුන්දර තැන් තමයි මේ සොයාගෙන යන්නේ. ඉතින් මේ හොයාගෙන යන ගමනේ සුන්දර ස්ථාන බලන්න කැමති අය ඉන්නවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් යාළුවනේ අපිට පුළුවන් විදිහට ඔයගලන්ට මේ සුන්දරත්වය අරන් එනවා. ගොඩක් දෙනෙක් මෙතනට එන්නේ නැහැ මේ නැග්‍ර බංගලෝ එක උඩම තියෙන තැනට. ඉතින් අපි ආවේ ඔයගලන්ට මේ ලස්සන තැන පෙන්වන්න. මෙතන මේ මල් දාලා තියෙන විලක් තියෙනවා. ඉතින් හරි ලස්සන තන පිටිය තියෙනවා.
ඉතින් මෙතන බලන්න තව උඩ යන්න පුළුවන්. උඩ යනවා නම් හරි අමාරුයි පාර. තව උඩට මෙතන උඩ තමයි තියෙන්නේ මේ එක ලයිම.
යාළුවන්ට පේන නැති ඉස්සරහ තියෙන අමාරුකම් පාර සෑහෙන අමාරු කොන්ක්‍රීට් කෑලි කෑලි තියෙන්නේ නැග්ග බංග්ලෝ එක දක්වා බයික් එකෙන් එනවනම් ඒකත් හරි අමාරුයි බෙලොරේ එකක් වගේ නෙමෙයි හරිම අමාරුයි මේ ගමන අනිවාර්යෙන් එනවනම් පරිස්සමෙන් එන්න ඕනේ ගොඩක් බයික් එක සාමාන්‍යයෙන් හොඳ බ්‍රේක් සහ එන්ජින් පද්ධතිය හොඳ තත්ත්වයේ තියෙන එකක් එන්න හරි අමාරුයි මේ පාර එනවනම් ගොඩක් පරිස්සමෙන් එන්න ඕනේ වංගු බහුලයි කඳුයි පාරට කැඩිලා ගොඩක් දේවල් තියෙනවා පරිස්සමෙන් එන්න කියලා මගේ යාළුවන්ට මම කියනවා අපි ආව දැන් අපි මේ යන ගමන් ඉන්නේ පහළට ගිහිල්ලා බලන්න මම තව පුංචි වීඩියෝ එකක් කරන්නම් පහළට ගියාට පස්සේ එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ තාවොත් පරිස්සමෙන් මේ ගමන යෙදෙන්න වෙලාව 4ට කාලයි. මේ ඈතින් පේන්නේ බේකස් බෙන්ඩ් එක. දැන් ගොඩක් කට්ටිය කියවනේ බේකස් බෙන්ඩ් එක විනාසයි ප්‍රී ටිකට් අරන් කියලා. හැබැයි දැන් මේ වෙලාව වෙනකොට හවස 5ට විතර ඇති. ඇත්තටම කවුරුත් නැහැ. එහෙම ලොකු සෙනගක් එන්නේ නැහැ. මං හිතන්නේ සතිය දවස්වල නම් සෙනග නැහැ. සතිය අන්තයේ ඉන්නවා. ඉතින් සංචාරක ස්ථානයක් වුණාම සාමාන්‍යයෙන් ඉරිදා සෙන්සුරාදා සෙනග ඉන්න ඕනේ. එහෙම නැත්නම් මේ සංචාරක ස්ථානේ ප්‍රවර්ධනය වෙලා නැහැ කියලා නේ හිතන්නේ. මේ වගේ තනි වුණු බේකස් බෙන්ඩ් එක මේ වගේ වෙලාවක බලන වීඩියෝ එක බලන ඔයත් හරිම වාසනාවන්තයි මාත් හරිම වාසනාවන්තයි. මොකද ඒ තනිකම සුන්දරත්වයේ පරිසරයේ විඳින්න තියෙනවා නම් ඒක තමයි ලෝකේ ඕනම කෙනෙකුට පරිසරයේ සුන්දරත්වයේ විඳින්න පුළුවන් හොඳම වෙලාව. මේ පාර දිගේ තමයි අපි පහළට යන්න තියෙන්නේ. ඉස්සරහට යමු. අපි උඩ වත්තවත් තියෙන සර උඩ මේ වත්තර කියන්නේ මොකද නැග්ග්‍රඩ් නේද කියලා කියන්නේ සර ඒකට ඔව්. මේ ඒකට මිනිස්සු ඉන්නවා පාරෙන් දෙන්න අපිට සෑහෙන්න අමාරු වාහනයක්වත් 20000කට වැඩින් ගන්නවා ඒ කියන්නේ පල්ලෙහැ අතන පල්ලෙහැ නම්පෙරියල් අර වංගුවේ ඉඳන් උඩහට මේ හන්දියේ ඉඳන් මේ උඩහට 20000ක් ගන්නවා 20000ක් විතර ගන්නවා ත්‍රිවිල් එක හැරේ කීයක් ගන්නවද 8000ක් විතර ගන්නවා රුපියල් 8000ක් ගන්නවා ඔව්. රුපියල් 8000ක් ගන්න පාර උඳ වෙනොත් මේ අපිට 5000ක් විතර යන්නේ නේද ආවක උඩට ආවක උඩට සම්පූර්ණයෙන් පාර හදලා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ ඔව් එන මොනවා කරොත් අපිට අවුලක් නැහැ පාර විතර හදලා දෙන්න පාර විතරක් හදලා මොනවා හදලා දුන්නක් කවන්නේ පාර හදලා දෙන්න නම් ඇති ඔව් අනිත් දේවල් කරගන්න පුළුවන් අපිට කරගන්න පුළුවන් ගොවිතැනක් හරි මොනවා හරි කරන්න පුළුවන් නේ කරන්න පුළුවන් අපිට මොකද මේ එළවලු දාලා මේ පල්ලයට ගෙනියන්න අපිට අමාරු නිසා තමයි එළවලු දාන්නත් වෙන්නේ ඔව් දැන් එළවලු හිටියොත් ගෙනියන්න අමාරුකම තමයි තියෙන්නේ ඔව් නැත්තම් එළවලු හැදෙනවා හොඳට ඔව් ඒකට පාර තියෙනවනේ අපිට කොහම හරි ගෙනිච්චාකනේ පාර අනිවාර්යයෙන්ම ඉස්සරහට හැදෙනවා කියලා කතාවක් තියෙනවා. ඒකට අනිවාර්යයෙන්ම ඔගොල්ලන්ගේ එකතු වෙලා ඔගොල්ලොත් කියන්නේ අනිවාර්යයෙන්ම මේ පාර හදලා දෙන්න කියන එක තමයි කියන්නේ. වෙන මුකුත් ඕනේ නැහැ අපිට පාර හදලා දෙන්න. පාර හද විතරයි හදලා දෙන්න ඕනේ. කොච්චර දුර පයින් යන්න ඕනද පුතේ? කිලෝමීටර් 12ක් පයින් යන්න ඕනේ. කිලෝමීටර් පාර තියෙන පැට්‍රි ගාඩ 12 ඉස්කෝලේ ගාඩ 15යි. එතකොට ඒ වගේ දුරක් ගිහිල්ලා තමයි ඉගෙන ගන්න මෙහෙම ළමයි නේ. නැත්තම් හැමෝම දැන් පුතා කී වසරද? 9 වසර. එතකොට මේ පුතා 9 වසර. ඔයගොල්ලෝ හැමදාම උදේ හවස උඩහට පල්ලෙහාට යනවනේ. හරි අමාරුයි. පාර හදලා දෙනවා නම් ඉස්කෝලේ යන්න පුළුවන්. වෙන මුකුත් ඕනේ නැහැ පාර හදලා දෙන්න කියලා තමයි ඔයගොල්ලන්ගේ ඉල්ලීම. එතකොට අයියාගේ පුත නෑ දෑයෝද? පුතා එහෙම. ඉතින් අයියත් කියන්නේ ඒකම තමයි මේ පාර හදලා දෙන්න එක කියලා. පාර හදලා දෙන්න කියලා තමයි අපි කියන්නේ. අනිත් එක වෙලා මේ ෆස්ට් කාමර තමයි මෙතන මේ පොඩි කඩයක් හරි අපි දාන්න. බලන්න ඕ සංචාර ව්‍යාපාරේ දියුණු වෙන්න මෙතන කඩයක් හරි හදාගෙන කැමරියක් හරි විකුණලා කීයක් හරි හොයාගන්න පුළුවන් නේ. අපි හදන්නේ. අපිට වත්තෙන් ඉඩ දෙන්නේ නැහැ.
ඉතින් බත්තෙන් ඔයගලන්ට ආදායමකුත් නැහැ. ඔයගලන්ට තියෙන්නේ මේ අමාරු දුෂ්කර මාර්ගයේ ගිහිල්ලා හරි අමාරුවෙන් සල්ලි වීදම් කරගෙන ජීවත් වෙන්න. ගෙවලුක් ගන්න බෑනේ ඔයගලන්ට. ගෙවලුක් ගන්න බෑනේ පල්ලෙන් සල්ලි තියෙන්න බෑ හැම දෙයකම. ඒ සල්ලි හම්බ කරගන්න ගොවිතැන් කරන්න එළවලු හිටවන්න මොන හරි හිටව ගන්න ඕනේ. තව එකක් ඇවිල්ලා මේ ඉස්කෝලේ තියෙන හොස්ටල් එක. ඔය හොස්ටල් එකේ දැන් ඉස්සර ඇවිල්ලා ළමයි නතර එකක්. ඒ ගා ඉන්න නැක්ට් එකේ ඉන්න ළමයින්ට තමයි හොස්ටලේ අදලා දුන්නේ. ඔව්. දැන් ඒ හොස්ටල් එකේ ළමයි නතර කරන්න බෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ බෑ කියන්නේ? ඕගොල්ලන් සෑර්ලා කියලා තියෙන්නේ නතර කරන්න බෑ කියලා. ඒකටත් අපි මොකක් කරේ මේකට විසඳුමක් ඕනේ කියලා තමයි කියන්නේ නේද? ඒකට සර් ඒකටත් මේ පාර තියෙනවනේ ඒකේ ලොත් අපිට නෑ. අපිට පොඩි පුට්පස් ගල්ලක් කරේ අරන් දෙන්න පුළුවන් මේ ගිලා වරෙන් ගිහින්. ඔව් ගිහලා ඉස්කෝල ගිහලා එන්න කියලා නේද? අපෝ එන්න කියලා පුට්පස් ගල්ලක් කරේ අරන් දෙන්න පුළුවන්. බයිසිකලයක් හරි අරන් දෙන්න පුළුවන් ළමයි ටික නේද? ඔව්. අපිට තියෙන්නේ මුල්ලිම ගැටලුවකේ මේ පාර විතරයි. පාර විතරයි. ඔව් පාර විතර අදල් දෙනවනේ අනිත් ටික ඔක්කොම ෂෙයරින් ටික අපිට කරගන්න පුළුවන්. එතකොට මේ අපේ මහත්තයාගේ නම මොකද්ද? රිෂාන්. රිෂාන්. ඔව්. එතකොට මගේ නම නාගේශ්. නාගේශ්. ඉතින් පුතේ මෙහෙම දැන් ඔයගොල්ලෝ හැමදාම උදා හවස යනවාද උදේ යනවා හවස එනවා. හරි අමාරුයි නේද? ඉගෙන ගන්න කියලා කොච්චර මහන්සි වෙනවද නේ? මෙච්චර දියුණු ලෝකේ හැමදේම දියුණු ලෝකේ මේ ළමයිට පාර හදලා දුන්නොත් කොච්චර වටිනවද? කිලෝමීටර් 15ක් කිලෝමීටර් 15ක් තියෙනවනේ. උදේ අවසානකොට කිලෝමීටර් 30ක් ඇවිදින්න ඕනේ ළමයි. ඉස්කෝල ළමයි කී දෙනෙක් ඉන්නවද පුතේ? 54 දෙනෙක්. 54 දෙනෙක් ඉන්නවා. මේ උඩහ ළමයි තමයි ගොඩක් මේ ඉන්නේ. පහළ ළමයිනේ. උඩහ ළමයි කී දෙනෙක් ඉන්නවද? 6 දෙනෙක් ඉන්නවා දැන්. ගොඩක් ළමයි එන්නේ නැති වෙන්න හේතුව ඉස්කෝලේ මේ දුර වැඩි හින්දා. නැත්නම් ඉස්කෝලේ ළමයි ගොඩක් ඉන්නවා උඩහ. පේරිය දියැල්. එතකොට මේකට සමහර කට්ටියක් කියනවා බේකසැල්ල කියලාත් කියනවා. එක එක නම් කීපයක් පාවිච්චි වෙනවා. ඒ වුණාට මේ දියැල්ල ගොඩක් කාලෙක ඉඳන් හඳුන්වන්නේ නම් පේරිය දියැල්ල කියලා. සාමාන්‍යයෙන් මීටර සාමාන්‍යයෙන් 80ක් 70ක් වගේ උසයි. කියන්නේ තට්ටු කීපයකට තමයි තියෙන්නේ. ඒ නිසා උඩම මහල් 7කින් වගේ තමයි මේ දියැල්ල තියෙන්නේ. අද අපි දැන් මේ හැන්දෑව නිසා තමයි ගොඩක් අය අඩු. අපි උදේ කවුරුත්ම නැහැ. ගොඩක් අය නෙමෙයි සිංගිතේ කියනවා කවුරුත් නැහැ කියලා. ඇත්තටම අපි උදේ යනකොට ගොඩක් සෙනග හිටියා. ඉතින් අපි මෙතන නැවිතලා සඳුදා දවසක් කියලා මෙතන නාන්න පුළුවන් හරි ලස්සන. ඇවිල්ලා ගාඩිය දාගෙන මෙතන ඉන්නාලා ගෙදර යන්න පුළුවන්. ඔව් උඩහ ගිහින් ඇවිල්ලා හවස් වෙනකොට මේ හරියට ආවනම් නාගෙන යන්න පුළුවන්. ජම්බුර නැති දිය තටාකයක් තියෙනවා. එතන මං වීඩියෝ එක මුලදී ඔයගලන්ට පෙන්නවා සිංගිතේ ගිහිල්ලා. ඉතින් අපි ඒ වගේ දැන් හවස උඩහා මහන්සිලා ඇවිල්ලා මෙතනින් නාගෙන මොන හරි ව්‍යාගෙන කාලා ඉතින් යන්න පුළුවන් සංචාරකයෙක් විදිහට සුන්දර අත්දැකීමක් විඳින්න පුළුවන් නම්පිරියල් ආවොත්. ඉතින් දැන් අපි නම්පිරියල් ඉඳන් කෙලින්ම කොහෙටද? ගෙදර බලාගෙන පිටත් වෙන්න යන්නේ. මේට යන්නේ. නම්පිරියල් ඉස්කෝලේ තියෙන ওই පැත්තේ තමයි. අපි ඉස්සරහට යමු. නේද? අපි යන්නේ නේද? එන යමු. අද අපි ගෙදර යමු. අපි ඉතින් සඳුදා දවසක් තමයි නිමාඩු දාන්නේ. හේතුව ඉර සතියේ දවස්වල මිනිස්සු ගොඩක් වැඩිනේ. සංචාරක ස්ථාන ඒ හින්දා අපි සඳුදා නිමාඩු දාලා තමයි ඇවිදින්න යන්නේ. එහෙනම් හැමෝටම සරණයි. බයි. බයි.